ව්‍යාපාර සංවිධානවල කළමනාකරුවන්ට තියෙන බරපතලම ඉෂුව එකක් තමයි තමන්ගේ ව්‍යාපාර සංවිධානවල එම්ප්ලොයිස්ලාගේ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස්, ගෲප් පර්ෆෝමන්ස්, ඒ වගේම සමස්තයක් විදිහට ඕගනයිසේෂනල් පර්ෆෝමන්ස් කොහොමද ඉම්ප්‍රූව් කරන්න කියන කාරණාව. අද මේ වීඩියෝ එකත් එක්ක වීඩියෝ සීරීස් එකකින් මම බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර සංවිධානවල කළමනාකරුවන්ගේ ඒ බරපතල ඉෂුව එකට මානව සම්පත් කළමනාකරණ ශාස්ත්‍රයේ තිබෙන concept models ඒ වගේම approaches තුලින් පිළිතුරු ලබා දෙන්න. මම ප්‍රොෆෙසර් දුෂා දයරත්න මානව සම්පත් කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයා. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ high performance work practices කියන සංකල්පය. වෙනත් විදිහකට කිව්වොත් එහෙම අපිට මේක මොඩල් එකක් විදිහට ගන්නත් පුළුවන්. හැබැයි high performance work practices එක්ක interchangeably භාවිත කරන තවත් සංකල්පයක් තියෙනවා. මොකක්ද ඒ සංකල්පය? high performance work system. high performance work system කියන සංකල්පය තුළ work structures දකින්න පුළුවන්. ඒ වගේම HRM practices දකින්න පුළුවන්. තවදුරටත් පැහැදිලි කළොත් එහෙම HRM processes වගේ දේවල් දකින්න පුළුවන්. හැබැයි high performance work practices කිව්වහම බොහෝ වෙලාවට අපි අවධානය යොමු කරන්නේ specific HRM practices විතරයි. මම මේ වීඩියෝ එකේ මුලින් පැහැදිලි කළා වගේ high performance work practices තුලින් අපිට පුළුවන් වෙනවා employees ලාගේ individual performance, ඒ වගේම group performance සහ සමස්තයක් විදියට organizational performance වැඩි කරගන්න. ඇත්තටම ව්‍යාපාර සංවිධානවල employees ලාගේ performance, ඒ වගේම organizational performance improve වෙන්න බලපාන practices රාශියක් තියෙනවා. ඒ අතරින් practices කීපයක් සඳහන් කළොත් පළවෙනි practice එක විදිහට අපිට ගන්න පුළුවන් team working. දෙවෙනි practice එක විදිහට අපිට අරගන්න පුළුවන් appropriate recruitment and selection. තුන්වෙනි practice එක විදිහට සඳහන් කරන්න පුළුවන් performance based pay system. හතරවෙනි practice එක විදිහට අපිට ගන්න පුළුවන් comprehensive performance management system. තවත් මේ ආකාරයට practices රාශියක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ practices මොනවද සහ ඒවට අදාළ strategies මොනවද කියලා සාකච්ඡා කරමු. ඒත් එක්ක ඔබ සියලු දෙනාට සුබ අනාගතයක්.